නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ පැවිදි බව කියන එක තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට, දුකෙන් නිදහස් වීම පිණිසමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතයේ යම්කිසි කෙනෙක් පැවිදි වුණා නම් ඒ පැවිදි උනේ දුකෙන් නිදහස් වෙන්න. අනාගතයේ කෙනෙක් මහාන වෙනවා නම් සැබවින්ම මහානකමක් සොයාගෙන යනවා නම් දුකෙන් නිදහස් වෙන්න. වර්තමානයේ කෙනෙක් පැවිදි වෙනවා නම් මනසේ පැවිදි වෙනවා නම් ඒ කියන්නේ හරියට මහාන වෙනවා නම් දුකෙන් නිදහස් වීම පිණිසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතකොට දුක කියන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන සහිත මේ පංච උපාදානස්කන්ධේ තමයි දුක. ඇයි මේ පංච උපාදානස්කන්ධේනේ ලෙඩ වෙන්නේ, මැරෙන්නේ, වයසට යන්නේ, ප්‍රියංගෙන් වෙන් වෙන්නේ, අප්‍රියං හා එකතු වෙන්නේ? අපි යම් දුකක් විඳිනවා නම් දුක විඳින්නේ මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ මුල් කරගෙන. එතකොට මේක මේ මහාන වෙන තරම් ලේසි නෑ ධර්මයේ සිහි කරන එක. ඒකයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් බමුණෙක් අහනවා මේ ලෝකයේ මේ මිනිසයාට දුෂ්කරම දේ මොකද්ද? ඒතර දුෂ්කරම දේ තමයි පැවිදි බව. ඒ කියන්නේ සමහර ළමයි, සමහර දරුවෝ, සමහර සැදැහැවතුන් පැවිද්දට හරි ආසයි. විදිහක් නෑ මහාන වෙන්න. මොකක් හරි බන්ධනයක හිර වෙලා, කොයින් හරි හිර වෙලා. එතකොට එයාලට ස්වාමීන් වහන්සේ නමක් දකින්නකොට හිතා ගන්න බෑ. ඇයි? එයා විඳින දුක මහාන වෙන්න එයා දන්නේ. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා පැවිද්ද කියන්නේ දුෂ්කර දෙයක්. එතකොට අහන මේ බමුණා පැවිදි වෙච්ච කෙනාට දුෂ්කර දේ මොකද්ද? පැවිදි වෙච්ච කෙනාට දුෂ්කරම දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මේ ධර්මයේ සිහි කර කර හිත සංසිඳවගෙන වාසය කරන එක දුෂ්කරයි. ඒයි දැන් සමහරවිට පැවිදි වුණාට පස්සේ මේ පැවිදි වෙච්ච ආසාවයි අර Tamanට නොලැබුණු දෙයක් ලැබුණ එකේ කැමැත්තයි ප්‍රමෝදෙත් එක ටික කාලයක් මහානකම කරගෙන ඉන්නවා. කාලයක් යනකොට හිතේ ඒකේ කුසීත වෙනවා. කුසීත වෙලා ආයෙ ගෙවල් මතක් වෙනවා. යාළුවෝ මතක් වෙනවා. ඒ වාගේ වෙලා ආයෙ හිත අර මේ මොකද්දෝ කැළඹීමකට එනවා. එහෙම නැතුව මේක ගෙවල් දොරවල් අත්හැරපු හිතෙන්, පැවිද්දටම ආස හිතෙන් ධර්මයේම සිහි කර කර නිවනම එකම අරමුණ කරගෙන වාසය කරන්න එක හරිම අමාරුයි කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අර බමුණ අහනවා ස්වාමීනි එහෙම කෙනෙක් හිත ධම්මානුධම්ම ප්‍රතිපදාව යොදවගෙන ඉන්නවනම් එයාට මොකක්ද අමාරුව හැවවා? ඊට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යම්කිසි කෙනෙක් යෙදෙනවා නම් එයාට අමාරුයි කතාවක් නෙවෙයි තියෙන්නේ. එයාට කියන්න තියෙන්නේ මේකයි. මොකද්ද? ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව හිත යොදාගෙන ඉන්නවනම් දුකෙන් නිදහස් වීම ළඟයි යාට. අද අපි ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ කන්ද සංයුත්තේ තියෙන තිස්ස සූත්‍රය. තිස්ස කියන්නේ ස්වාමීන් වහන්සේ නමක්ගේ නමක්. කවුද මේ ස්වාමීන් වහන්සේ? අපේ බුදුරජාණන් වහන්සේගේ නැන්දගේ පුතා. ඇයි නැන්දලා දෙන්නේ හිටියන්නේ?
අමිතා සහ ප්‍රමිතා කියලා. ඒ පවුලේ තාත්තගේ පවුලේ අය හිටියා සුද්ධෝදන, සුක්‍රෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන කියලා 5 දෙනෙක් සහෝදරයෝ. සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෝ. ඒ තමයි බාප්පලා ටික. ඊළඟට හිටපු නැන්දලා ටික තමයි තාත්තගේ නංගිලා අමිතා සහ ප්‍රමිතා. මේ අමිතා කියලා වෙන්න ඕන සමහරට ඒ නැන්දලා දෙන කෙනෙක්ගේ පුතේ තමයි තිස්ස මහාන වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පුදුම විදිහටනේ තරුණ අය මහාන වුණේ. හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ මේ මහාන වෙච්ච මහාන වේද. ඒකනම් පුදුම යුගයක්. මේ ගම් වලින් 100 ගණන් තරුණ අය මහාන වෙනවා. ඒ කාලේ ලෝකේ කොහොම තියෙන්නේ නැතිද? බුදුරජාණන් වහන්සේගේ යුගයේ කොහොම තියෙන්නේ නැතිද කියලා මට නම් සිහිනකින්වත් හිතා ගන්න බෑ. අද කාලේ මේ තනින් තන කවුරු හරි ළමයේ දෙන්නේ සසරේ පිනන් තියෙන කෙනෙක් මහාන වෙන්නේ. හා සූස් කාලා කොච්චර එක කයි කතන්දර කියනවද? 100 ගණන්, දහස් ගණන් රාජ්‍ය සිටු මැතිවරු දුගී පැල්පතේ ළමයා ලවා පවා පැවිදි වෙනකොට ඒ යුගයේ කොහොම වෙන්නේ නැතිද? ඉතින් රාජ්‍ය සැප සම්පත් අත්හැරලා මේ කුමාරවරු මහාන වුණා. මහාන වෙලා මේ තිස්ස කුමාරයාට ඉන්න බෑ කාලයක් ගියාට පස්සේ. ගෙදර මතක් වෙනවා, යාළුවෝ මතක් වෙනවා, තමන් මේ ඇසුරු කරපු මේ යාළුවෝ මතක් වෙනවා, ඊළඟට ගෑන් ළමයි මතක් වෙනවා. දැන් මෙයාට ඉන්න බෑ මහානකම. මෙයා මොකද කළේ? ස්වාමීන් වහන්සේලාට කතා කළා. කතා කරලා කිව්වා අපි මේ ආවසෝ මధుරක ජාතෝ විය කායෝ දිසාපි මේන පක්කායන්තේ ආත්මතුනේ මගේ ඇඟ හරි බරයි. කියන්නේ කුටියට ගිහිල්ලා දැන් භාවනා කරන්න ඉඳ ගන්නකොට නිදා ගන්න හිතෙන්නේ. ඒ කියන්නේ ඇඟ හරිම බරයි. ඊට පස්සේ ටික ඇල වෙනවා. ඇල වුණ ගමන් එහෙම නිින්ද යනවා. ඇඟ සැහැල්ලු නැහැ. සක්මන් කරන්න ගියාට පස්සේ සක්මනේ එකපාරක් දෙපාරක් සක්මන් කරනකොට සක්මන් කරගන්න බැරුව යනවා. ඇඟ බරයි ඉඳ ගන්නවා. ඉඳගෙන ටිකක් ආයෙ භාවනා කරන්න යන්න නිදා ගන්න හිතෙනවා. ඇඟ බරයි. ඊට පස්සේ කියනවා දිසාපින පක්කායන්ති. ඊට පස්සේ හිතා ගන්න බෑ මොකද්ද දැන් මම මේ කරන්නේ ඊළඟට කියලා. දිසා වැටෙන්නේ නැහැ. දිසා වැටෙන්නේ නැහැ කියන්නේ කර කියා ගන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ධම්මාපි මං නප්පටි භන්ති මගේ හිතට ධර්මයේ වැටෙන්නේ නැහැ. දහං කරුණු හිතන්නත් බෑ. ඔහි මොන හරි දෙයක් හිතා ඉන්නවා. ඊළඟට තීන මිද්දංච මේ චිත්තම් පරියාදාය තිට්ඨති. නිදි මතෙන් මගේ හිත යට වෙලා තියෙන්නේ අනේ ස්වාමීනි දවසට වැඩි උදේටත් නිදා ගන්නවා, දවල්ටත් නිදා ගන්නවා, හැන්දෑවටත් නිදා ගන්නවා. අනබිරතෝ භක්මචරියං චරාමි. මට නම් බෑ මේ මහානකම කරන්න. කැමැත්තෙන් නම් නෙවෙයි දැන් මම මේ මහානකමේ ඉන්නේ. හෝතිච මේ ධම්මේසු විචිකිච්ඡා. මට නම් හිතෙන්නේ මට පින් නෑ. ධර්මයේ ගැන විචිකිච්ඡාව ඇති වුණා කියන්නේ ඒකයි. මට හිතෙනවා මට පින නෑ. මට නිවන් දකින්න බෑ. මම මහා පව්කාරයෙක්. ඒ නිසා මේ ධර්මයෙන් මට පිහිටක් ලබා ගන්න බෑ කියලා මට හිතෙනවා. ඉතින් අර අනිත් ස්වාමීන් වහන්සේලාට කියනවා කියන්නේ හරි අහිංසක කෙනෙක් නේද? හිතේ හංගගෙන නෑනේ. සැබෑ දේ විවෘත කරන සංගයයන්ට. දැන් අද කාලේ සිවුරැල්ල යන සමහර අයගේ කතා අහවට පස්සේ මේ ඒක කාට හරි කිව්වනම් තව කෙනෙක්ගෙන් විසඳුමක් ලැබෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම දෙයක් තමයි විවෘත බව. විවෘත කෙනාට මේ ශාසනයේ කොතනක හරි පිහිටක් තියෙනවා මොන වැරද්ද වුණත්. අපි කියමු මහානකම නැති වෙන වැරද්දක් වුණා කියලා. එයා විවෘත වුණා නම් සාමණේර නමක් ආරාමිකෙක් විදියට හරි ශාසනය පුරුදු කරන විදියට විසඳුමක් තියෙනවා. විවෘත නැති කෙනාට නෑ. ඉතින් දැන් මේ තිස්ස ස්වාමීන් දැන් මේකේ කෙටි අර්ථය තමයි තිස්ස ස්වාමීන් වහන්සේ කියන්නේ මට නම් මේක ඉඳලා වැඩක් නෑ මම තව ටික දවසකින් සිවුරු ඇරලා යනවා කියන වචන ටික මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට ඔක කරුණු කියා ගන්න තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ගාවට ගිහලා කිව්වා අනේ ස්වාමීනි මේ අර තිස්ස භාග්‍යතුන් වහන්සේගේ නැන්දගේ පුතා මේ හරියට මේ
සංඝයාත් එක්ක කතා කරගෙන යනවා මේ හරිය අමාරුයි මේකේ ඉන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමකට කතා කළා. ඒහිතුම් බික්කු භික්ෂුව මෙහෙන්න මම වචනේන තිස්සම් බික්කුන් ආමන්තේහි මගේ වචනෙන් තිස්ස භික්ෂුවට කතා කරන්න. සත්තාතං ආවසෝ තිස්ස ආමන්තේති. ආයස්මතුනි ශාස්ත්‍රුන් වහන්සේ ඔබට කතා කරනවා. අර තිස්ස ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළා වන්දනා කළා පැත්තකින් හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා සච්ඡං කිරතුන් තිස්ස සම්බහුලානම් බික්කූනම් ඒවමාරෝචේසි. ඇත්තද තිස්ස මේ අනිත් භික්ෂූන්ට ඔබ මේ කියනවා කියන්නේ මට හරිය අමාරුයි මේ ඇඟත් බරයි. ඊළඟ ධර්මයේ වැටෙන්නෙත් නැහැ කර කියා ගන්න දෙයක්වත් නැහැ හිතේ කිසි සතුටක් නැහැ මං කැමැත්තකින් නෙමෙයි මහානකම කරගෙන යන්නේ මට මේක කරගන්න පුළුවන් වේද කියලා සැකයි මම මේ මහා පෞකාරයේක මට නම් කිසි වැඩක් නැහැ මේ ධර්මයෙන් පිටක් මට ගන්න බෑ කිය ධර්මයේ ගැන විචිකිච්ඡාවක් තියෙනවා කියලා මේ කිය යන කතාවක් කියනවා කියලා මේ සංඝයා කියනවා මේක ඇත්තද ඒ කාලේ පුදුම විසඳුන්නේ බුදුරජාණන් වහන්සේ කවදාවත් වක්‍ර විසඳුම් ගහලා නැහැ දැන් අපි කියන්නේ අපිට කවුරු හරි කියනවා කොවටින් ගොඩින් ගිහිල්ලා රවුමක් ගිහිල්ලා පරංගියා කෝටි ගියා වගේ ගිහිල්ලා මොකක් හරි එකක් කියනවා. එහෙමනේ අපි විසඳමු. බුදුරජාණන් වහන්සේ නෑ. පොඩ්ඩක් කියව පොඩ්ඩක් ඉන්න. එන්න කියන්නේ. ඒ වෙලාවෙ විසඳනවා. පුදුම ඍජු ක්‍රමයක් මේ සම්මුඛව විසඳන එක. අපි කරන්නේ ඒක අහලා දවස් දෙක තුනක් චෙක් කරලා එහෙමද කියන්නේ ඇත්තද මේ කියන කතාව පොඩ්ඩක් කුටියට ගිහිල්ලා කුටිය චෙක් කරලා පොඩ්ඩක් කතා කරලා වචන එනවද කියලා බලලා වටින් ගොඩින් කරුණු කියලා ඔහොම රවුමක් යනවා බුදුරජාණන් වහන්සේ කෙලින්ම ඇහුවා ඇත්තද තිස්ස මේ හැබැයි ඉතින් මේ ශාස්ත්‍රුන් වහන්සේ තින්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට දමනය වෙනවා අනේ ස්වාමීනි එහෙමයි මම එහෙම කතාවක් කිව්වා තංකින් මඤ්ඤසි තිස්ස රූපේ අවිගත රාගස්ස අවිගත ඡන්දස්ස අවිගත ප්‍රේමස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤතා භවා උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති ඒවම් බන්තේ තිස්ස රූපේ ගැන තියෙන ආසාව ප්‍රහාණය කළා නැත්තම් තෘෂ්ණාව ප්‍රහාණය කළා නැත්තම් රාගේ ප්‍රහාණය කළා නැත්තම් පරිලාහයේ දැවිල්ල ප්‍රහාණය කළා නැත්තම් පිපාසයේ ප්‍රහාණය කළා නැත්තම් බලන්න රූපය ගැන අපේ හිතේ කොච්චර දේවල් තියෙනවද නේ රූපය ගැන පිපාසයක් තියෙනවා මොකද්ද රූපය ගැන තියෙන පිපාසය ලස්සන රූප වලට කැමති කොණ්ඩේ එක එක විදිහට හදනවා රූපය ගැන තියෙන පිපාසය මෝන හැරි බලනවා රූපය ගැන තියෙන පිපාසය ගෙදර ලොකු කණ්ණාඩියෙන් බලලා ඊට පස්සේ පොඩි කණ්ණාඩියෙන් බලලා සාක්කුවෙත් කණ්ණාඩියක් දා ගන්නවා. ඇයි? රූපේ ගැන තියෙන පිපාසෙ. ඊට පස්සේ පනාවෙන් කොණ්ඩේ පීරලා ආය ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකටත් ඇවිල්ලා පොඩ්ඩක් පීරලා බස් එකට නැගලා ඒකෙම පීරලා බස් එකෙන් බැහැලත් පීරලා වැඩට ගිහිල්ලත් පීරලා එනකොටත් පීරලා නිදාගන්නේ. ආයි නැගිටලත් පීරනවා. පනාවට නෑ නිදහසක්. රූපේ ගැන තියෙන පිපාසෙ. ඇඳුම් කොච්චර ගේනවද එක හැඩ වැඩ පිපාසෙ. වේදනාව ගැන පිපාසයක් තියෙනවා. ඒකයි සැප හොය හොයා යන්නේ. පිපාසයක්. අද මොකක් හරි සතුටක් පිණිස කරනවා ඊට පස්සේ හෙට වෙනකොට ආයෙ දෙයක් කරනවා කවදාවත් සංසිඳෙන්නේ නැහැ සංසිඳෙන්නේ නැහැ කියලා කිව්වොත් ආයෙත් ඕනේ යාට නතර වෙන්නේ මේක පිපාසයක් මේක දැවිල්ලක් මේක පීඩාවක් ඊට පස්සේ මේක තෘෂ්ණාවක් වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන දැන් මම ළඟදීන් තරුණ දරුවෙක් ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි මෙහෙමයි මං මේ හිතවත් වෙලා හිටියා ගෑන් ළමයෙකුට එයා මෙහෙමයි යා නිසා මං හරියට දුක් විඳිනවා මට එපා වෙලා මාට වහකණ්ඩ වෙලා තියෙන්නේ එයා මේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්ලා තියෙනවා මේකයි ඉතින් මං කොහෙන්ද හිත හදාගන්නේ ඒකනේ ඔයා ගැලවුණා කියලා හිතාගන්න මෙහෙමයි කියලා
ටික වෙලාවක් ගියාට පස්සේ කියනවා මේ ඒ වුණාට එයා නෙවෙයි අරයා මොකක් හරි දීලා හරි මෙයා පොළඹ ගන්න ඇති. මෙයා හරි හොඳ කෙනෙක්. මේ මොකද්ද? පිපාසේ. දැවිල්ල, තැවිල්ල, පීඩාව. බැහැර කරන්න කැමතිද? බැහැර කරන්න කැමති නැහැ. කැරකි එතෙන්ට වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මේවා වෙනස් වෙලා යනවා ඒ වුණාට අපි මොනවා කිව්වත් මේවා වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට අර මේ ආසාව තෘෂ්ණාව ප්‍රහාණය කරපු නැති කෙනාට ශෝක පරිදේව ශෝකේ වැළපීම් දුක් දුන්නස් උරුම වෙනවද නැද්ද? උරුම වෙනවා. වෙනස් වුණොත් අනිවාර්යයෙන් මේවට ආසාවෙන් ඉන්න කෙනා මේවා වෙනස් වුණොත් දුක හට ගන්නවා. කොණ්ඩේ පීර ආසාවෙන් ඉන්න කෙනා මොකක් හරි මේ පහනක් දැල්වන්න හරි මොකක් හරි වෙලා පාත් වෙලා කොණ්ඩෙට නිකන් ගිනිගෙන මේ කොණ්ඩේ ටික නැති වුණොත් එහෙම දුකයි. කොණ්ඩේට ආසාවෙන් ඉන්න කෙනා කොණ්ඩේ යනකොට එයාට දුකයි. මෝනට ආසාවෙන් ඉන්න කෙනාට කුරුලා ඇති වෙනකොට ඒක දුකයි. Tamanට ඕන හැඩ වැඩ නැතිකොට ඒක දුකයි. එතකොට මේකෙන් දුකමයි හටගන්නේ. ඇයිද මේ තිස්ස ස්වාමීන් වහන්සේ මේක කියනකොට තේරෙනවා. ඇයි රාජ්‍ය මැඳුර ගැන, යාළු යෙහෙලියන් ගැන, මව් දෙමව්පියෝ ගැන, තමන්ගේ ශිල්පයන් ගැන මේ ගේහසිත කාම නිසිරිත සංකල්පවලට ආසාව දුරු නොකරපු නිසා නේද ආයෙ හිත වැටෙන්නේ තෙන්න. ඒකයි මේ පංච උපාස්කන්ධයෙන් විස්තර කරන්නේ. තිස්ස මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි රාගය දුරු නොකර ප්‍රේමය දුරු නොකළ දැවිල්ල පිපාසය දුරු නොකරපු කෙනාට මේවා වෙනස් වෙලා යද්දී දුක් දුම්නස් හට ගන්නවා. ඇයි දැන් තිස්ස ස්වාමීන් වහන්සේත් මහාන වෙලා හිතුව එක දිගට සමාධිය වැඩිලා මේ ප්‍රඥාව වැඩිලා රහත් වෙලා මේ සුදුස් කාලා මේක ඉවර වෙයි කියලා. ඉතින් එහෙම එකක් නැහැනේ. ඇයි එහෙම බලාපොරොත්තු අධික වෙන්නත් තියෙන්නේ මේ පංච උපාස්කන්ධය ගැන දැවිල්ල තැවිල්ලනේ. ඊට පස්සේ අදාළ දේ නොවෙනකොට හිතට දුක හට ගන්නවා, ශෝකය හට ගන්නවා. ඊට පස්සේ දැන් තිස්ස ස්වාමීන් වහන්සේ කිව්වා ඒක නම් ඇත්ත තමයි ස්වාමීනි කියලා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ ඒ නිසා තිස්ස රූපය ගැන මේ ආසාව තෘෂ්ණාව ප්‍රහාණය කරපු කෙනාට රූපේ වෙනස් වෙද්දී දුකක් හටගනේද? අනේ නෑ ස්වාමීනි. වේදනාව අවබෝධ කරලා, සංඥාව අවබෝධ කරලා, සංස්කාර අවබෝධ කරලා, විඥානය අවබෝධ කරලා ජීවිතයේ ඇත්ත තේරුම් අරන් හිතෙන් ආසාව නැති වුණා නම් මේ ගෙවල් දොරවල් ගැන හිතා යාළු විහිලියන් ගැන හිතා තමන්ගේ කුසලෙත් නැති කරගෙන ආපහු පල්ලෙහාට වැටෙන්න හිතනවද කවුරුවත්? නෑ. අවබෝධයක් නැතිකමමයි. කවුරු හරි මේ ලෝකේ කියලා තියනවාද මං මේ මහාන වෙලා හිටියා. ඉතින් මම රහත් වුණා. රහත් වෙලා ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මං සිවුරු ඇරියා. එහෙම දෙයක් තියනවාද? නෑනේ. මොකක් හරි ඉතින් පටලවලා කියනවා අම්මා සනීප නැතුන් ඉන්නවා අය, තාත්තා සනීප නැතු ඉන්නවා අය. මොකක් හරි එකක් කියනවා. ඒ කියන්නේ එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන අනවබෝධයමයි. ඇයි මහානකම අතෑරලා අල්ලා ගන්න දෙයක් තියෙනවා කියලා යාට හිතෙනවා. ඇයි ගිහි කෙනා මහාන වෙන්නේ? අල්ලා ගන්න දෙයක් නැහැ මේකෙන් නිදහස් වෙන්න ඕන කියලානේ මහාන වෙන්නේ. කීවල් දොරවල් අතෑරලා යාන වාහන අතෑරලා කොණ්ඩේට රැවුලට තියෙන ආසාව පව අත්හැරලා කේස් රැවුල් බහලා පහවාන් දෙකට තියෙන ආසාව අත්හැරලා නිකම් පය තබ වස්ත්‍ර වලට තියෙන ආසාව අත්හැරලා මේ සිවුරකට විතරක් සීමා වෙලා එක එක අලුත් පිඟන් කෝපෙද්දි පාත්‍රයට විතරක් සීමා වෙලා අරවා මේ වගේ කිසි වැඩක් නැහැ කියලා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා මහාන වෙන්න ආවට පස්සේ මේ පංච උපාස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි මේකේ හරයක් නැහැ කියලා තේරුම් ගත්තා නම් ආයේ මේක දාලා ආයේ පිඟානෙට යයිද? සිවුර එපා කියලා කලිසම් කොටේට බහීද? එතකොට ඒක වෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අනවබෝධය නිසා.
මම වුණත් පංච උපාස්කන්ධය අවබෝධ කළේ නැත්නම් අනතුරු තියෙනවා. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඒ නිසා තිස්ස රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? දැන් තිස්ස ස්වාමීන් වහන්සේට මේක එකින් එක විස්තර කරනකොට හිතට දැන් පැහැදෙනවා. ඇත්ත නේනම් කියලා. තිස්ස රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. අනිත්‍ය උදේ දුකද සැපද? ස්වාමීනි දුකයි. එහෙනම් දැන් රූපේ අනිත්‍ය නම් ගෙවල් ගැන හිතා ඉන්නේවා හිතන දේවල් මම මෙහෙම බිස්නස් පටන් ගන්නවා ඒවා හිතනේ ඔක්කොම නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. පැහැදිලි නේද මං කියන එක? ඒක දැන් තීස්ස ස්වාමීන් වහන්සේට තේරෙනවා මේක ඇත්තටම අනිත්‍යයි. අනිත්‍ය දේ දුකයි. දුක් දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. වේදනාව හෝ සංඥාව හෝ දැන් මෙයා ගෙදර ගිහිල්ලා මේ ගෘහ ජීවිතයේ සුඛාස්වාදයක් විඳින්න හිතනවා නම් ඒක වේදනාවක් නේ. ඒ වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. සමහර මිනිසුන්ට ගෙදර ඉන්න වෙලාවක් නැහැනේ. උදේ පාන්දර 5ට ගෙදරින් යනවා. ළමයි ඇහැරෙන්නේ 6ට. රෑ 10ට ගෙදර එනවා. ළමයි නිදාගන්නේ 9ට. ළමයා දන්නේ තාත්තා සුදුයිද කළුයිද කියලා. කොහොම සිද්ධි නැද්ද? තමන්ගේ අමුදරුවන් තුරුළු කරගෙන ඒ අයට මේ පවුලේ කුඩුම්බියක් විදිහට සෙනෙහසින් වාසය කරන්න අද කාලේ මිනිස්සුන්ට නෑ. උදේ ගියන් හැන්දෑව වෙනකල් යන්ත්‍රේ වගේ වැඩ කරනවා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් ওই වචනයක් දෙයක් කතා කරලා මේකද ජීවිතය කියන්නේ. මේ ඔක්කොම වෙනස් වෙලා යන දේවල්. හිතන දේවල් නෙවෙයි. පතන දේවල් නෙවෙයි. අපි ඇයි මිනිසුන්ගේ හිත ඔක්කොම වෙනස් වෙලා ටීවී එකේ රූප රාමුවක් තියෙනවා. ගෑන් ළමයි පිරිමි ළමයි hina වෙලා නටනවා. සින්දු කියනවා. පවුල ඔක්කොම hina වෙනවා. අවුරුදු කනවා, අප්පුඩි කහනවා. කෑම කනවා. ඒතර මෙයාලත් හිතනවා අනේ මාත් එහෙමනම් සොසේජස් කකා මටත් ඉන්න නැත්තම් කියලා ඉතින් ඔය මොකක් හරි පරිලැවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදර ලුණුත් නෑ, බතුත් නෑ. ඔය වාගේ දුක් ගැනවිලි කොතෙකුත් තියෙනවද නැද්ද? තියෙනවා. අපි හිතන ලෝකේ ඉන්නේ නෑ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාස්කන්ධය අනිත්‍යයි. අනිත්‍ය දේ දුකයි. දුක් දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. වසංගී පවත්වන්න බෑ. අපි හිතන දේවල් නම් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා තිස්ස අතීත අනාගත වර්තමාන තුන් කාලයේම තමාගේ බාහිර ගුරු සුසියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ සෑම පංච උපාදානස්කන්ධයම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්න කිව්වා. අතීතේ කොච්චර දැන් තිස්ස කුමාරයා රජ කුමාරෙක්නේ. කොච්චර මේ කාම ලෝකයේ සුඛාස්වාදයක් විඳිමින් ඒ රජ පවුලේ මේ අයගේ ආදරේ ලැබමින් කොච්චර ඉන්න ඇතිද? ඒ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. නිසා අතීත අනාගත වර්තමාන තමා බාහිර ගුරුසු සිවුම් හීන ප්‍රනීත මේ 11 ආකාරයකින් ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධයම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා තිස්ස ස්වාමීන් වහන්සේ කිව්වා සිහි කරන්න කියලා. තිස්ස ඕක ওই විදිහට දැක්කොත් කලකිරෙනවා. ඒවම් පස්සං තිස්ස සුතම ආර්ය ශාවක රූපස්මින් පිනිබ්බින්දති. රූපයට එපා වෙනවා. වේදනාව එපා වෙනවා. සංඥාව එපා වෙනවා. අලුතෙන් ගොඩනගා ගන්නට යන ලෝකෙ එපා වෙනවා යාට. ඒ හැම තැනකම දුක තියෙන්නේ. අලුත් ලෝකයක් පතන්නේ. අවබෝධයෙන් කලකිරෙනවා. කලකිරුණොත් නිදහස් වෙනවා. නොයැලෙනවා. නොයැලුණොත් නිදහස් වෙනවා. නිදහස් වුණොත් නිදහස් වුණා කියලා දන්නවා. ওই විදිහට තමයි තිස්සක මේ හිත නිකලස් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිස්ස මේක හරියට කළොත් හරි කිව්වා. මේ බලන්න හරිය ලස්සන උදාහරණයක් වෙනවා. ඕන්න මේ පුරුෂයෝ දෙන්නෙක් එනවා. එක්කෙනෙකුට කිව්වට පස්සේ තේරෙනවා යන පාර. එයාට කියනවා මග්ග කුසල කියලා. එක්කෙනෙකුට පාර කිව්වට එයාට තේරුම් ගන්න. එයා මොකක් හරි එකක් වල වෙන පාරක යනවා.
අදටත් ඔය තියෙනවනේ. එයාට කියනවා අමග්ග කුසල කියලා. ඊට පස්සේ මේ දෙන්නට උන කවුරු හරි පාර කිව්වා. ඊට පස්සේ මෙහෙම යන්න කියලා කිව්වා. ඉතින් දෙන්නම යනවා. ගිහලා එක්කෙනෙක් හරියටම යනවා, එක්කෙනෙක් මඟක් දුර ගිහලා වෙන කොහේ හරි යනවා. ඊට පස්සේ මේ පාර වරද්දාගත්ත කෙනාට ගියාට පස්සේ කොහේ හරි ප්‍රපාතයකින් හරි වලකට හරි වැටිලා මොකක් හරි එකක් වෙනවා. ඊට පස්සේ අර හොඳට හරි පාරේ ගිය කෙනාට තේන මොහොතන් ගන්තා දක්කිස්සසි සමම් භූමි භාගං රමණීය. ලස්සන භූමි භාගයකට අර කිව්ව පාරේ ගියොත් යන්න පුළුවන්. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕනෝක උපමාවක්. තිස අමග්ග කුසල කිව්වේ පෘථග්ජනයාට කියන නම. මග්ග කුසල කියන්නේ තථාගතයන් වහන්සේට කියන නම. ඉතින් තථාගතයන් වහන්සේ පාරවල් දෙක දන්නවා. පාරවල් දෙක දැනගෙන හරි පාර කියනවා. හරි පාර කිව්වට පස්සේ මොකක්ද ඒ පාර? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ මාර්ගයේ මෙයා ගියොත් එහෙම එයාට අමා මහ නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒ පාර වැරදුනොත් එහෙම කෝධ උපායාස ආදී මේ දේවල් දකින්න ලැබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ওই පාර යද්දි කටු කොහොල් ඒවා දේවල් තියෙනවා. ඒ තමයි මේ පාර යද්දි ක්‍රෝධය ආදී දේවල් හට ගන්නවා. ඊට පස්සේ තරහ යනවා. මේ මහානකම කරගෙන යනකොට එන දෝෂ මේ කියන්නේ. ඒ රමණීය භූ විභාගයකට තියෙනවා. හැබැයි හරි පාරේ ගියොත්. මොකද්ද මේ රමණීය භූ විභාගය? නිබ්බානස්සේතං අදි වචන නිවනට කියන නම. මේ කිව්වේ මෙන්න පාර මෙන්න ඔයා යන්න කියන එක නෙමෙයි කෙටියෙන් කිව්වේ. අමා නිවන කරා යන්න කියලා. ඒ තමයි පංච උපාස්කන්ධය අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන එක. මෙහෙම කියලා දැන් මේ සිවුරැල්ල යන්න හිටපු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබිරම තිස්ස මහානකමේ ඇලෙන්න. අබිරම තිස්ස මහානකමේ ඇරෙන්න සිවුරු අරින්න එපා. අහමෝ වාදේන මං ඔයාට අවවාද කරන්න. අහම අනුග්‍රහයේන මං ඔයාට අනුග්‍රහ කරන්න. අහම අනුශාසනීයාති මං අනුශාසනා කරන්න. ඉදමෝච භගවා භාග්‍යවතුන් වහන්සේ වදාලා තිස්ස ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. ඇති වෙන්නේ නැද්ද ප්‍රීතිය? හරි සතුටුයි. ටික කාලයකින් ඒ තිස්ස ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ නිසා අපිටද ඒ පරම සාන්තිය ළඟා කරගන්න වාසනාව උදා වේවා. සා